කොටුවේ පොඩි සාධකයවම ඕනම කෙනෙක් උන්වහන්සේව අඳුනනවා. ඒ තරමටම උන්වහන්සේ සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක්. පැවිදි නමක් විදිහට කාලයක් ගත කරත් කොටුවේ පොඩි හාමුදුරුවෝ කතා බහ කරන විදිහ, ජීවත් වන විදිහ සාමාන්‍ය පැවිදිරුවකට වඩා වෙනස්. ඒ නිසාම සමාජයේ බොහෝ දෙනෙක් උන්වහන්සේව විවේචනය කරනවා. සමහරු නම් කියන්නේ කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කටට බ්‍රේක් නෑ කියලයි. කොහොම නමුත් හැමදාමත් කතාම වන කොටුවේ පොඩි හාමුදුරුවෝ ඔන්න මෙදා පාරත් හැමෝටම කතා වෙන්න පුළුවන් විදිහේ වැඩක් කරලා. උන්වහන්සේ සැලන් එකකට ගිහින් පේෂල් එකක් කරන වීඩියෝ පටයක් සමාජය තුළ සංසරණය වෙනවා. රූපවනාවන්‍ය ශිල්පියෙක් ලවා උන්වහන්සේ තමන්ගේ මූණට පේෂල් එකක් දාන අවස්ථාවක් තමයි මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. බුදු සසුනේ ධර්මයේ සුරකින මේ හිමිනමකට ඒ කොතෙක් උචිතද යන්න මේ වීඩියෝ පටයෙන් නරඹන ඔබට පැහැදිලි වේවි.